අපි අද සාකච්ඡා කරන්නේ continuous tense එකයි perfect tense එකයි passive voice. මම කිව්වා මුලින්ම අපි ගිය සැරේ ඊයේ වීඩියෝ එකෙන් සාකච්ඡා කළා simple tense එකයි කර්මයෙන් හොයාගන්න. කර්මය කියන්නේ ක්‍රියාවට යටත් වෙන දේ. කර්මය මුලට අරගෙන is am past participle එක through වෙන්නේ simple tense එක. ඊළඟට අද සාකච්ඡා කරමු continuous. passive voice වල continuous tense. මෙතෙන්දී කර්මය හොයාගන්න. කර්මය කියන්නේ ක්‍රියාවට යටත්. උදාහරණයක් විදිහට නිවසක් ගොඩනගනවා. ගොඩනගන්නේ මොකද්ද? නිවස. නිවස තමයි මුලට ගන්න. මුලට අරගෙන is am being එක past participle දාන්න. being දාන්නේ being. උදාහරණයක් විදිහට නිවසක් ගොඩනගමින් පවතිනවා. ඒ කියන්නේ ක්‍රියාවක් සිදුවමින් පවතිනවා කියන්නේ. එතකොට house is being built past participle. එහෙම නැත්නම් builded. මේ අතීත කාලයේදී රැකියාව ලබා දෙමින් තිබුණා. The jobs were being given. The jobs were being given. ඔව්. මේත් එක්ක කතෘ කෙනෙක් කියනවා නම් මේ කතෘ වාක්‍ය අගින් එන්නේ. උදාහරණ විදියට ඇයට චෝදනා කරමින් සිටිනවා දෙමෝපියන්. ඒතර කර්මය හොයා ගන්නවා. ඇයට she is being accused by the parents. මේව තමයි continuous tense එක passive voice වල නිර්මාණය කරගන්නේ. ඒටි වර්තමානයි අතීතයේ විතරයි තියෙන්නේ. ඊළඟ tense එක perfect tense. perfect tense passive voice. කියන්නේ කර්මයේ මුලට අරගෙන have been has been එක past participle දාන්න. උදාහරණ විදියට මේක වර්තමාන කාලෙදී, අතීත කාලෙදී had been එක past participle, අනාගත කාලෙදී will have been එක past participle. කර්මය හොයාගන්න. කර්මය හොයාගෙන ඊට පස්සේ have been has been දාන්නේ මෙතන BEEN past participle එක. ඒ කියන්නේ රට සංවර්ධනය කරලා තියෙනවා වර්තමාන කාලෙදී. එතකොට country has been developed. අතීත කාලෙදී රට සංවර්ධනය කරලා තිබුණා country had been developed. අනාගත කාලෙදී රට සංවර්ධනය කරලා තියේවි country will have been developed. අතු කෙනෙක් කියනවා නම් ඒත් අකට දාන්න ඕනි by එක. උදාහරණයක් විදිහට ඔවුන් අත්අඩංගුවට අරගෙන තියෙනවා පොලිසිය විසින්. එතකොට thieves have been arrested by police. thieves have been arrested by police. අතීත කාලේ නම් had been arrested. ඒ කියන්නේ අත්අඩංගුවට අරගෙන තිබුණා. අනාගතයේදී will have been ඒ කියන්නේ අත්අඩංගුවට අරගෙන තියේවි by police. එහෙම තමයි passive voice වල perfect tense එක නිර්මාණය කරන්නේ. ඉස්සෙල්ලා අපි කිව්වේ passive voice වල simple continuous එක නිර්මාණය වෙන විදිය. මේ අනුව simple, continuous, perfect කියලා tenses තියෙනවා. simple 3යි වර්තමාන අතීත අනාගත. passive voice වල continuous 2යි වර්තමාන අතීත. perfect වල 3යි වර්තමාන අතීත අනාගත.